අශෝක අධිරාජයාගේ කාලයේ සිට බෞද්ධ කලාව පිළිබඳ ප්‍රසිද්ධියක් කුසලන එකම මධ්‍යස්ථානය වූයේ සාංචියයි. මධ්‍ය භාරතයේ රමණීය කඳුගැටයක් මතේ දියුමය ස්වභාවික සෞන්දර්යයෙන් හා සුන්දර පරිසරයකින් යුක්තයි. සාංචි ස්තූපය ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ ප්‍රාන්තයේ රායසේන් දිස්ත්‍රික්කයේ සාංචි නගරයේ පිහිටලා තියෙනවා. එය මධ්‍ය ප්‍රදේශයේ අගනුවර වෙන භෝපාල් සිට කිලෝමීටර් 46ක් ඊසාන දිගට වන්නට තමයි පිහිටලා තියෙන්නේ. මහාවංශයේ චේතියගිරිය නමින් හැඳින්වෙන සාංචියවට මෙහි චෛත්‍ය කිහිපයකින් සමන්විතව පවතින ආකාරය දැක බලා ගන්න පුළුවන්. අශෝක කුමාර යුව රජව සිටි කාලයේදී සාංචිය පිහිටි මාල්වා ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ උදේනිපුර සිටයි. ඒ සැතපුම් 6ක් පමණ දුරින් පිහිටි චීතිසා නගරයේ විසූ දේවී නම් වූ කුමරියක සමග අශෝක කුමරු විවාහ වූයේ මේ සමයේදී. පසු කලක අශෝක සමග බුදුදහම වැළඳගත් දේවී කුමරිය තම මව්බිමේ අශෝක රජුන් ලවා විහාරයක් ඉදිකර වූ බව සඳහන් වෙනවා. ඇගේ පුතණුවන් වූ මිහිඳු මාහිමියන් ලක්දිවට බුදුදහම රැගෙනීමට පෙර මේ ස්ථානයේ වැඩවිසූ බවයි සඳහන් වෙන්නේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ මෙන්ම දෙවන ධර්ම සංගායනාවේදී පුරෝගාමී වූ මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවන්ගේ සහ ධර්මදූත මෙහෙවරේ යෙදුණු හිමිවරුන්ගේද සියලු ධාතුන් වහන්සේලා මේ චෛත්‍යය තුල තැන්පත් කරනු ලැබූ බවටයි සඳහන් වෙන්නේ. මේ නිසා අශෝක රජුගේ විශේෂ සැලකිල්ලට හා ගෞරව ආදරයට පාත්‍ර වූ ස්ථානයක් බවට නිසකවම හඳුනා ගන්න පුළුවන්. පුබ්බලාකාර හැඩයෙන් යුත් මේ ගර්භය වටා ඇවිදිමින් ප්‍රදක්ෂිනා කළ හැකි පරිදි ප්‍රදක්ෂිනා පතයක් පොළොවේ සිට අඩි 16ක් පමණ ඉහළින් ඉදිකර ඇති ආකාරය දැක බලා ගන්න පුළුවන්. පොළොවේ වූ ප්‍රදක්ෂිනා පතය ගැල්වැටකින් ආවරණය කර ඇති ආකාරය දැක ගන්න පුළුවන්. සාංචි තොරණ නිර්මාණය කරනු ලැබුවේ දෙපස විශාල සිවුරස් ගල් කුළුණු දෙකක් සැවකොට ඒ මත හරස් අතට ගල් පුවරු 3ක් තැබීමෙන්. බුද්ධ චරිතය හා බෞද්ධ ඉතිහාසය චිත්‍රණය කරන ලද තල්පතක් දිගහැර දක්වන ආකාරයක් මේ නිරූපණය වෙනවා.
තොරණ මුදුනේ ත්‍රිවිධ රත්නය හැඟවීමට සීකරන ලද ත්‍රිසූල් ලක්ෂණයගත් කොටස් දෙකක්ද මධ්‍යයේ ධර්ම චක්‍රයේද යොදාගෙන තියෙනවා. අවකාශයේ ඇති සෑම තැන්හිම ඇත්රූප සහ සිංහ රූප යොදා ඇති ආකාරය දැක ගන්න පුළුවන්. සාංචි ශිල්පියා තම නිර්මාණකරණයේ සඳහා ජාතක කතා, බුද්ධ චරිතය, ඓතිහාසික සිද්ධි වස්තු විෂය ලෙස තෝරාගෙන තියෙනවා. මේ කැටයම් තුළ දක්නට ලැබෙන විශේෂතම ලක්ෂණය නම් බුදුරජාණන් වහන්සේගේ රූපකායන දැක්වීමයි. මේ වන විට ලෝකයේ බුදු පිළිමයන් නිර්මාණය වී නොමැතිවීම මෙයට හේතුව. එම නිසා බුදුන් වහන්සේ වෙනුවට සංකේත භාවිතා කොට ඇති ආකාරය දැක ගන්න පුළුවන්. ඡත්‍රය, බෝධිය, වජ්‍රාසනය, ධම්මචක්‍රය, සිරිපතුල වැනි සංකේත බුදුන් වහන්සේගේ රුව දක්වන අවස්ථාවේදී භාවිතා කරලා තියෙනවා. සාංච පුදබිම වගේම දුර්ගේශ්වරී වැනි ඓතිහාසික සිද්ධස්ථානයන් වෙන පුදා ගැනීමට, දැක බලා ගැනීමට, ඒ ඓතිහාසික තොරතුරු සමගින් ඔබ වෙත රැගෙන ඒමට අප සූදානම්. මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා යයි සිතනවා නම් ඉදිරියේදී දාන වීඩියෝස් බලන්න පහළ තියෙන subscribe button එකත් bell icon එකත් click කරලා තියන්න අමතක කරන්න එපා. මෙතික් වේලා මාත් සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.